අද වීඩියෝෙන් කතා කරමු Nothing CMA Phone 1 කියන මෙන්න මේ සුපිරිම ස්මාර්ට්ෆෝන් එක ගැන. තාක්ෂණික දැනගන්න කැමති ඔයාලට අද iPhone කියලා පිළිගන්න මගේ YouTube channel එකට. අද මම රිවිව් කරන්න ගෙනාවේ CMA Phone 1 එක. ඉතින් තාම කියපු ගමන් සමහර අය දන්නවත් ඒ සමහර අය දන්නේ නැතුවත් ඇති. අද කතා කරමු මෙන්න මේ ෆෝන් එක ගැන. පළවෙනිට මේ ෆෝන් එකේ බොඩි එක ගැන කතා කරොත් එහෙම මේක ප්ලාස්ටික් ෂෙල් එකක් එනවා, ග්ලාස් ෆ්‍රොන්ට් එකක් එනවා. ඒ වගේම පිටිපස්සේ අපිට රීප්ලේසබල් බෑග් එකක් මේකෙදි දීලා තියෙනවා. ඒ වගේම මේක ග්‍රෑම් 197ක් 202ක් වගේ බරක් තමයි වෙන්නේ. ඉතින් ඒ වගේම මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් එහෙම මේක අඟල් 6.67ක AMOLED ඩිස්ප්ලේ එකක්. ඒ වගේම මේකේ 1080x2400ක පික්සල් රෙසොලූෂන් එකක් තියෙනවා. 394ක PPI යකේකුත් මේකෙදි අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ ඩිස්ප්ලේ එකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේක 60 Hz ඉඳන් 120 Hz දක්වා රිෆ්‍රෙෂ් රේට් එක වැඩි කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට මේකේ චිප්සෙට් එක ගැන කතා කරද්දී මේ MediaTek 4nm චිප්සෙට් එකක් අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම octa-core CPU එකක් මේකෙදි දීලා තියෙනවා. ඊට පස්සේ මේ ෆෝන් එකේ මෙමරි එක ගැන කතා කරොත් එහෙම මේක 128GB 6GB විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම 128GB 8GB විදිහටත් මේක අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. අද මගේ අතේ තියෙන්නේ 8GB 128GB ෆෝන් එකක්. OS සහ software ගත්තොත් එහෙම මේක Android 14 support කරනවා. ඉතින් මේකේ කැමරා එක ගැන කතා කරොත් එහෙම මේක main කැමරා එක wide කැමරා එකක් මෙගාපික්සල් 50ක උඩ කැමරා එක. ඒ වගේම යට අපිට මෙගාපික්සල් 2ක ඩෙප්ත් සෙන්සර් එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේකේ වීඩියෝ කැප්චරින් ගත්තොත් එහෙම මේක බෑක් කැමරා එකෙන් 4K 30 fps දක්වා රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේකේ ෆ්‍රොන්ට් කැමරා එකෙන් Full HD දක්වා විතරයි රෙකෝඩ් කිරීමේ හැකියාව තියෙන්නේ. ඒ වගේම මේකේ ෆ්‍රොන්ට් කැමරා එකේ මෙගාපික්සල් 16ක් වෙනවා කියලා මේකදී අපිට කියලා තියෙනවා. මේකේ බැටරිය ගැන කතා කරොත් එහෙම මේකේ 5000 mAh බැටරි එකක් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ මේක 33 watt wireless charging support කරනවා කියලා තියෙනවා. ඒ වගේම තවත් විශේෂ දෙයක් තියෙනවා 5 volt reverse wireless charging මේ ෆෝන් එකට support කරනවා. security එක ගත්තොත් එහෙම මේක on screen fingerprint sensor එකක් එනවා. ඒ වගේම face ID pass එකත් මේකදී අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එක 5G ෆෝන් එක. ඒ වගේම dual sim support කරනවා. Wi-Fi Bluetooth වගේ දේවලුත් සාමාන්‍ය ෆෝන් එකක් විදිහට මේ ෆෝන් එකෙත් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ෆෝන් එකේ බැටරි එකෙන් තව විශේෂ දෙයක් කියනනම් අපිට මේකේ මිලියම්පියර් 5000ක බැටරියක් දීලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට දවස් එකමාරක් වගේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ ටිකක් විශේෂ දෙයක් අනිත් ෆෝන් වල නැති දෙයක් කිව්වොත් මේකේ මේ බෑක් එකේ අපිට මේ තියෙන ඇනලිටික ගලවලා දාලා අපිට මේ වෙන කලර්ස් වලට මේකේ බෑක් එක මාරු කරගන්න පුළුවන්. ෆෝන් එකේ පෝර්ට්ස් ගැන කතා කරද්දී තේම පල්ලෙහා පැත්තට බලා ගන්න පුළුවන් වෙනවා. ස්පීකර් එක, USB type C එක සහ SIM tray එක. ඒ වගේම ෆෝන් එකේ සයිඩ් එකේ අපිට power button එකක් බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම ෆෝන් එකේ අනිත් සයිඩ් එකේ volume up and down එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ෆෝන් එකේ බෑක් එක ගත්තොත් එහෙම dual camera setup එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ෆෝන් එකේ front එක අපිට මේ විදිහේ selfie කැමරාවක් බලා ගන්න පුළුවන්. ඊට උඩින් earpiece එකත් මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මම ටිකක් බර ගේම් එකක් ප්ලේ කරලා බලුවා. ඉතින් මේ ෆෝන් එකේ ඊටත් වැඩිය සාමාන්‍යයෙන් දැන් මොබයිල් ෆෝන් වලට ටිකක් ලොකු ගේම් එකක් වුණත් කිසිම ලැග් ගේමක් නැතුව ප්ලේ කරන්න පුළුවන්. මම දැක්ක දෙයක් තමයි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ඇත්තටම ක්වොලිටි. අද අපේ රිවිව් එක මෙච්චරයි. ඉතින් CMA ෆෝන් එක ගැන ඔයගොල්ලන් හිතන දේවල් පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඒ වගේම අපේ Instagram එකේ ඔයගොල්ලෝ බලනවා නම් අද මම දාලා තිබ්බා ඒ ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ එකක් ඇත්තටම සුපර්. ඒ ෆෝන් එකේ portrait mode එක වගේ ගත්තොත් එහෙම අනිත් ෆෝන් වලට සාපේක්ෂව සුපිරි ක්වොලිටි එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ ෆෝන් එකේදී වීඩියෝ එකේ අඩුපාඩු මොන හරි තියෙනවනම් ඒකත් ඔයගොල්ලෝ පල්ලා කමෙන්ට් එකක් විදිහට දාලා කියන්න. ඉතින් අද වීඩියෝ එක ඔච්චරයි. තවද අලුත් වීඩියෝ එකක්